කොහොමද ඒක හොඳයිද? ඒක හොඳයිනේ අලුත් ඉන්ට්‍රෝ එක. Hi. කොහොමද? You know? ඒක හරිම සරලයි. Hey, what's up people? It's your boy the Kota here. How you guys doing? වගේ නෙමෙයි. Hi. කොහොමද ඔයාලට? අපියක්. බීම වීදුරුව කැඳ වීදුරුවක් කරපු රංගෙවිටෙන් එලගිරි මවන්න පුළුවන්කම තියාගෙන ගොපුළු යකා වැස්සියන්ගෙන් කිරි දවන්නේ නැහැ කියලා කල්පනා කරා. මෙච්චර කාලෙකට ඒක කල්පනා වුණේ නැහැ කියාකෝ. ඇත්තට රංගෙවිටවත් තිබ්බනම් ආතල්නේ. දැන් චිල් එකක් ගන්න ඕනේ නිසා. ආරගේ කාරි කවල්ලා චිල් එකක් දෝනේ. ඒක තමයි බං උට තියෙන එකම විනෝදේ. ගොපුළු යකත් කොල්ලෙක්. ජම්මක් තමා කොම්ලෝ. Okay, what's going on? ඒ දැක්කම මතක කරලා ඉස්සර අපේ ගෙදර තිබ්බටි එක. බත් එකක් බෙදාගෙන ටී එක ඉස්සර දාලා ටී එක බල බල කන්න කියලා බත් එක කාලි කරනවා ටී එක උන් කරා. අයියෝ නායි. So sad. රාට පාඩම් කරන්න කම්මැලි හින්දා පාන්දර 3ට බෙල් එක තියලා රෑ 9ට විතර ඇඳට ගිහිල්ලා යාන්තම් ඇස් කියනකොට පාන්දර 3 වෙලා බෙල් එකව තිබ්බා. කන්ෆියුස් තුංගා. මේක hina යන දරුවීම එකක්ද? නෑ නේද? හැබැයි ඒක හහා එක්කුත් තියෙනවා මාර සිද්ධි. ඒක මේ වනේ පුතා තුත්තික්. TikTok එකක්ද? කොහොම මේක TikTok එකේ මේ ලෝගෝ එක? TikTok එකේ දැන් ලෝගෝ නැද්ද? The fuck? ලෝගෝ එකක් නැති හින්දා බලමු. මං ගා මැජික් කැස්ට් එකක් තියෙනවා අපි බලමු මන්ත්‍රයක් කියලා. අම්මඩ සිරි. මැජික් කැස්ට් එක. ආහාරු නැවතුණා. ඔය මන්ත්‍ර කියන්නේ නැහැ නේද? ඔය දැන් අරු මේකේ. දැක්කනේ නා. ඊළඟට කියන්න ඕනේ රවට්ටන්න එපා මචං. රවට්ටන්න එපා. කවද මේ රවට්ටන්නේ? ඒක පේනවනේ මචං. ඒක පේනවා. පොඩින්ද. හරි. දැන් ඔයා මෙතන මේ ෆ්‍රේම් එකේ ඉන්නවා. හරිද? මම පිළිගන්නවා. හරිද? ඊට පස්සේ කෝ දැන් ඔයා කෝ. හරිද? පොඩ්ඩක්. දැක්ක. පොඩින්ද. මනස දියුණු කරලා තියෙන විතර මේක බලන්න. දැක්කද? කවර එක දැක්කද? මම පණ්ඩිතෝ කිව්වට මම දැක්කේ මචං. අඩෝ මේක ඇත්ත එකක් වෙන්න බෑ බොරු කරන්න එපා බා. ඇත්තට වෙරේද? පොඩ්ඩයි තමයි මොව කරුවා. එතන පෑන් වෙනවා වැඩි ඉක්මනට. මෙතන මේක අඩෝ රෙස්පෙක්ට් අඩෝ ඒක පාට බං සුපිරියක් දැන් මොකද කරන්නේ? හරි ඒක බොරුවක්. කෙල්ලෙක් වුණාම ටැටූ ගහන්න ඕනි, පොන්නේ කර්ල් කරන්න ඕනි, නහයට පුංචි කරාබුවක්, කනේ කරාබු 3-4ක් දාන්න ඕනි, කොට ඇඳුම් අඳින්න ඕනි, බියර් එකක් එහෙම බීලා නිදහස ඉන්න ඕනි. ඕකේ මම කෙල්ලෙක් වුණාම කරන්න ඕන දේවල්. ඔබ මොනවද කරලා තියෙන්නේ? හිපාටුවෙක් වගේ ඉන්නේ කෙල්ලෙක් නෙමෙයි ඔබ. නෑනේ මං කෙල්ලෙක් නෙමෙයි. No, I got the tools. මට ඕන කරන ආයුධ ටික මට හම්බෙලා තියෙන්නේ. මේක බලන්න කෙල්ලුන්ගේ මං අහන්නේ. හිපාටුව වගේ ඉන්නේ කෙල්ලෝ නෙමෙයිද ඔයාලා? මොකද්ද මේ වෙන්නේ? නඩුවක් ගෙව ගාලා කරාබුවක් ගෙව දාලා ණය පොඩ විදලා ටිට්ස් දෙක එහෙම විදලා පොඩ ඉන්නකො. මොකද්ද ඔයාලට වෙලා තියෙන්නේ? හරියට විද ගන්න බැරි ආච්චි කෙනෙක් පාර පැන ගන්න බැරුව ඉන්නකොට මං ඒ ආච්චි පාර මැදට එක්කන් ගියන් තනි කරලා එහා පැත්තට වෙලා ආච්චි වාහනයක් කඩ කරන් I'm so sorry ආච්චි. There's darkness in me ආච්චි. ඊට පස්සේ ආච්චිට මල වැරලා කාර් එකක් උස්සලා මේ පැත්තට ගොඩම දෙක. ආච්චි කොහොමද කාර් එකක් උස්සලා? සුපර් ග්‍රෑන්ඩ්. ස්කෝලේදී බොකක් සෙට් වුණා. ගෙදර යනකන් හද කරන් ඉන්නවා. ස්කෝලේ ටොයිලට් එකට ගිහින් වැඩේ කරගන්න. ජෝකා ගිරීලා ජෝකා විසික් කරනවා. දවල්ට කන්නගෙන අපු බත් එකේ පරිප්පු කොට රීලා කලවම් කරලා යාළුවට කන්න දෙනවා. යාළුවා කාලා ඉවරලා කියනවා. මරු හැබැයි. Nice. Happy birthday. Oh, what's going on? කොහොමද ඒක උකුරන්නේ? මොනවද ඒක උකුරන්නේ? අම්මට සිරි බැලුම් ටිකද කොහෙද උකුරන්නේ?
ඔවුනේ දැන් මේ හරි තිබ්බ බැලුන්නේ නැහැ. විචාරයක් ලියමුතේ අපේ අම්බෝ මීම් එකේ තමයි. මූකලානකට රෙංගලා කිතුලකට නැගලා රාමුට්ටියක් බාගෙන ඒක ගහන්න බයිට් එක විදියට රිලා මුටෙක් මරාගෙන ඇලෙන් වතුර අරන් ගල දෙකක් එකට ගහලා ගින්දර හදාගෙන ඌව තම්බලා බයිට් හදාගෙන කාලා බොක පිටුනාම පදුරකට මුවා වෙලා ඇලෙන් හොදගෙන නිදිමත හැදුනම ගහක් උඩ නිදාගෙන වල්ලූරේ මෝයි එක සෙල්ලම් කරලා උන්වත් මරාගෙන උදුම්දිට කාලා දවල්ට කුඹරක් සුද්ධ කරලා දවල්ටත් කාලා ඇද්දල දෙකක් කපලා ඒකත් සිකුරලා මෙතෙන්ට එන්න සුපිරි කට්ටක් කාලා ටවුන් එකට එන්න බස් එකක් නැතුව කිලෝමීටර් 200ක් පයින් ඇවිදලා ටවුන් එකට ආවම පාරේ යන්න දන්නේ නැතුව පාරේ මැද ගිහිල්ලා ටිපර් එකකට යට වෙලා කකුලත් කැඩිලා ස්පිරිතාලේ ඉන්නකොට ඒකේ හිටිය පොස් කෑල්ලක් එක සෙට් වෙලා ඒකේ ගිනු බූට් එකක් කාලා ජීවිතේ ගැන සුපිරි අත්දැකීම් තියෙන කොල්ලෙක් වුණාට පස්සේ ඒ ගැන මීම් එකක් හදලා එමිසට දාන්න ඕනේ කියලා හිතලා මීම් එක හදලා ඉවර වෙද්දි ටෙම්ප්ලේට් එක දාන්න ඉඩක් නැති වුණාම ටෙම්ප්ලේට් එක බුදු අම්බෝ කවුද බං මේක හැදුවේ රචනා මීම්ස් බෑක් shit god damn පුළුවන් එකෙක් තේරුම් ගනින්කෝ බෙටි දෙකක්ද මේ තියෙන්නේ මට 21 එයාට 37 අපි මැරිකලට අවුරක් නැද්ද ආන්ටිස් ඕක මොකක්ද අපේ ගෙවල්ලාගේ එකෙක් බැන්දා උට 19 ගෑනට 43 ඒ ගෑනට දුවෙක් හිටියා 25 කොල්ලගේ තාත්තා ඒ ගෑණිගේ දුව බැන්ද පස්සේ කොල්ලගේ තාත්තා කොල්ලගේ පුතා වුණා කොල්ල තාත්තගේ තාත්තා වුණා කොල්ලට ළමෙක් හමුණා ඒ ළමයා තාත්තගේ මල්ලි වුණා තාත්තට ඒ කෙල්ලටයි ළමෙක් හමුණා එතකොට කොල්ල 100 වුණා අත්තිකේ මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ මම දාපු මීම් එකක් උඩාගේ වීඩියෝ එකේ යනවා හොරි කැටා තුවක්කුවක් ඇදලා අරන් ඉනා යන්නේ නැහැ ඒතර මේකට ඊළා ගියා මචං බම්හුබලි මොකද්ද උසාගන්නේ අම්මට සිරිය අල්මාරියා sorry baca උස යන්නත් පින් කරන්න ඕනි යකෝ උස උන් සෙයා කරපල්ලා මම මේවා එකක් එකපාරකට මේව කරා නේද දැන් කරපල්ලා කුසයා සතියකට කලින් සෙට් වුණ කෑල්ලගෙන නම කියලා එකේ පන්තිය පොඩි එකකින් එකක විස්තර ඇහුවා පොඩි එක අපෝ අයියා ඔකට ගහන්න අකුණු විතරයි එකක් කියලා නෑ දවසින් දවස කොල්ලෝ සෙට් වෙනවා මම එහෙමද these little bitches doing a madness පරිසරය left මොකා පරිසර හිතකමි බටයක් අතන එක පොලිතින් වලින් උසලා දිනවා කවුද අම්මට රිමයින්ඩර් එකක් දැන් ඉන්නේ මේකද පරිසරය confused කවද විරවට්ටන්නේ කවද පරිසරය යහන් කවද විරවට්ටන්නේ මොකක්ද ඔයා කරන්නේ මිනිස්සු හැබැයි සෑහෙට දේවල් උත්සාහ කරනවා මොනවද බං මේ ඇඩ් the fuck ආපෝ ඒක බලන්න බෑ ඒක බලන්න බෑ ඒ වුණා ටික ආපෝ ඒකට කියලා වෙන ලයින් එකක් ඕක විරිගන්න ගත්තොත් තේරෙන්නේ මල පැලලා ඉන්නම වෙලාව මල පැලලා නෙවෙයි ආතතියෙන් පෙළ හැම වෙලාවකම අයියෝ ඕන මොදේ උගේ නම කුණා අම්බලනේ මට දෙයිනා වෙන්නද මෙයා දන්නේ තමයි කොහොමද ඕගේ අම්මෝ ඒක මොකද්ද ලංකාවේ උන්ගේ සමලිංගික සම්බන්ධතා ගැන අහලා මම ගියේ
අන්න දාලා බේසික කොල්ලා තෝවිලා මේ රටටත් පිළිගාව මම ලෙස්බියන් අනේ පිස්සු කෙල්ල අතිශයකට රන්දික ඕන රීසන් ගැනත් හිතලා බලන්න ඉටස් මචං මේකට නා fuck that no මේකට ඔය වටිනා සම්පත් අපරාධ නාස්ති වෙන හැබැයි ඒව සින්නකුත් තියෙනවා මචං කෙල්ලනේ මොකද්ද ඔය කතුරෙන් වල ගන්න ආතල්ලේ නෑ මට ඒකට උත්තරයක් මගේ යවුර මට ඒකට උත්තරයක් එපා okay this is awkward as fuck we move on වැක්සින් ගාදී කට්ට කඩලා යන හින්දා නර්ස් උනා මට බෙහෙත් තිද්දේ අලවංගුව රත් කරලා කිව්වා කියලා හිතාගරින්කෝ වීල්ස්මින්ගේ මූණ කවුද මේ චතුර පසන් hey what the fuck is going on කවුද මේ බලයි සීයා කවුද මේ බලයි සීයා හෙලෝ ඔව් බලයි සීයා කතා කරන්න කියපන් හලෝ සීයා කියන කෑනවද හලෝ ඩේටා කැපෙනවා ඔව් ඉතින් මට තේරෙන්නේ ඉතින් ඩේටා කැපෙනවා කියලා මොකක්ද දැන් මොකද්ද මේ කෝල් එක ගත්ත එකේ හේතුව මොකද්ද මචං මම මේ වීඩියෝ එකක් දින්නේ කවුද මේ කවුද මේ බලයි සීයා වෙන්නේ වීඩියෝ දානවද අමරට වීඩියෝ කරනවද වීඩියෝ දානවද නෑ වීඩියෝ කරනවා නෑ වීඩියෝ එකක් කරනවා මොකක්ද උනේ ඔය ගියාද මට දෙන්න එපා පොන්නේ පුතේ මොකක්ද කියන්නේ කෝ මම උත්තර දෙන්නේ මම පලි ගන්නවා පේනවනේ මුන් කතා කරන්නේ මල පයින්නවා මචං තව පොල්ලෝ වැඩක් කරන්නේ මේක හැමතැනම පීක් ටීක් ගන්නව තමයි ඇත්තේ මල බලලා ඉන්නේ මචං මට no BTS farts BTS fans oh my god it sounds so good it smells so good. I want more. Fart more, BTS. Fart in my face. Come on. යා පස්ස හයින්නුම් බලපල්ලකෝ කොළ වෙලා ඈ කොළ වෙලා අයියෝ කොළ වෙලානේ මොනවද වෙන්නේ තවත් Facebook සාදයක් වටලයි දවසම මේකේ läගලා සාදතියක් කිරියම්ම දාන එකක් කතා කරලා නෑ යකෝ කොයි කාලේ මේවද මේ යකෝ අටිස් මදාලදී ඉනා යන්නේ කියලා කිව්වට අහන්නේ ආල්ලෙවත් නෑ හැබැයි රිස්බා හොඳ උත්සාහයක්ලා දරන නෑ try and try රිස්බා one day you can fly anyway we move on holy shit okay what's going on gas stick කිව්වා නේද ඔව් කන්නේ නැද්ද හොඳට කෑවද බබා කියලා අහන්න කවුරුත් නෑ නේද ඒක ප්‍රශ්නේ අල්ලන් තියනවා කරුණු සලකලා බලලා අන්තිමට මං තීන්දුවක් ගත්තා ඩයට් කරන්න ඕනේ නැහැ ලස්සන වෙන්න ඕනේ නැහැ කුණ්ඩේ පාට කරන්න ඕනේ නැහැ මේකප් කරන්න ඕනේ නැහැ කවුරු බලන්නද මගේ ලස්සන මම කැත වුණ දෙන් හෙලොම් දෙයක් ඕනේ නැහැ කිසි දෙයක් ඕනේ නැහැ ක්‍රීම් ගන්න ඕනේ නැහැ කිව්වා කියලා හිතාගෙන මොනවද මීම් නෑ බඩේ සුපිරි මීම් එක විල් ස්මිත් ආපු කෑල්ලෙන් මචං මීම් එකට නියම අර්ථයක් කිව්වා කියලා හිතාගෙන තොවිලයක් නටන When I think about how I divide my time, it's very carefully. I'm Alex Diaz. I'm a professional marketer in Seattle. ගුරුනාථ එන්න කියපුවම රතු කන්නඩි දාපේ ඉපුණාද දුර ඇත යා අරුගේ බෙරක ගාව කියනවනේ මේ විදියට දැක්ක ගමන් අඳුරගත්තා කවුද ඇස් දෙක අඳුරගත්තාම ලබනාද දිව්‍ය ලෝකෙන් try කරපන් කවුද ඒක පාරේ අඳුරගත්තා ඒයෝ ඩැඩි ෂිට් අක්කා ඩැනි අයියා ඩැඩි sorry පොඩ්ඩක් එහෙම වෙනවා ඉතින් හුරු නෑනේ ඩැනියක් කිද ඩැනි ඒක ඒක පාරේ අඳුරගත්තා ඒයෝ ඩැඩි ෂිට්
අක්කා ඩැනි අයියා ඩැනි sorry පොඩ්ඩක් එහෙම වෙනවා ඉතින් හුරු නෑනේ ඩැනියක් කිද What is this? Danny. Aduh, kau. Danny. hi Kau Danny. Dalam pasnya. Danny. Kalau di TV, tiba dan aku Danny aku pun. Kau itu yang Danny. අක්කි ඩැනි අක්කා නෙමේද මේ ඩැනි සිස් ඒ ඔය හැමෝම අතුරු කරන නේද මචං ඕකේ රන්දිකට 15යිද හොඳම දේ අපෙන් අරගෙන හොඳම chance එක grab කරගන්න රන්දික වික්‍රමසිංහ මට ඒව 15ක් නෑ හොයලා බලන්නේකට සතුටුයි රන්දික ඉවා මොවි වැඩා ඔටුමිල මට මටාවගේ මචං මට තමයි මං ඉකට hina වෙන්න නැතුව ඉන්න තිබ්බේ. ඇයි මං ඉකට hina වුනේ? කවුද මේ පෝස්ට් දාන්නේ? ශ්‍රියාන් පෙරේරා. අය දාන්න ඔයගොල්ලෝ. ආදී මානවයා පළවෙනි පාරට සංසර්ගයේ දීලා මාස 9කට පස්සේ ගෑනිට තමන් වගේම පොඩි පැටියෙක් හම්බුනා. ආදී මානවයා. ආදී මානවයා. So on that note හදරම වීඩියෝ නවත්තරවා. වල සතුරුනාද වීම්ස් බලලා. So channel එක subscribe කරලා නැත්නම් දැන් මගේ channel එක subscribe කරගන්න. Facebook group එක The Kotai Asylum ඒකේ link එක දාලා තියෙන description එකේ ඔයාලට ගිහලා join වෙන්න පුළුවන්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් set වෙමු. එතකන් take care and peace to the gang. ඉදරිද්දී ආතලයකට සිද්දක් දාගෙන